කෝටියක් කාමෙන් වෙච්ච පව් යට යවනවා බ්‍රහ්මචාරි භවෙන්. බඹසර කියන්නේ කෝටියක් කාමයේ පව් යට යවනවා. අප්‍රමාණ පෙන් උපද්දවනවා. කුමක්ද බඹසර? තමන් තනියෙන්වත් බාහිර කෙනෙක් සමගවත් කාම සේවනයක යෙදෙන්නේ නැහැ. ඒකට ප්‍රශ්නයක් එනවනේ මේ ෆෝන් වලින් වීඩියෝ බලන එක කොහොමද කියලා බඹසරත් එක්ක. ෆෝන් වලින් වීඩියෝ බැලීමේ අවසාන ප්‍රතිඵලය බඹසර කැඩෙන එක. කාමයේ කියන්නේ පින්වත් දරුවනේ ඕගයක්. ඕගයක් කියන්නේ සැඩබාර. ගහගෙන යනවා සීලේ සුන්නත් දූලි වෙනවා. ඒකට මේ ඉන්ද්‍රිය අසංවරයේ නිසා තමයි බඹසර රකින්න බැරි. බඹසර රකින්න කෙනා උත්සාහ කළ යුත්තේ බඹසර සීලයට නෙවෙයි ඉන්ද්‍රිය සංවරයට. ඇහෙන් යමක් බලාගෙන යන රාගය ඇවිස්සලා පිස්සු වැටෙනවා නම් ඒක බලන්න නැතුව ඉන්නවා. කනින් යමක් අහනකොට ඒකෙන් පිස්සු වැදීගෙන වගේ යනවා නම් ඒක අහන්න නැතුව ඉන්නවා. කෙනෙක් ඇසුරු කරන රාගය ඉපැද්දෙනවා නම් එයා ඇසුරු නොකර ඉන්නවා. යමක් බලද්දී රාගය ඇවිස්සෙනවා නම් ඒ දේ නොබලා ඉන්නවා. පතක් පත්තරයක් කියවද්දී කෙලිස් ඇවිස්සෙනවා නම් ඒ ඇසුරු නොකර ඉන්නවා. එතකොට බඹසර සීලය රැකෙනවා. ගොඩාක් අය බඹසර රකින්න බෑ කියලා. සිල්පදේ ගැන විතරක් හිතනවා. සිල්පදේ කැඩෙන්න හේතු ටික තමයි ඉන්ද්‍රිය සංවරය. ගින්දරයි පුළුණු එකතුණු ගිනි ගන්නවා කියන එක ලෝකෙ සිද්ධ වෙන එක ධර්මයක්. ඒතර ගින්දරයි පුළුණු ඈත් කරලා තියන්න ඕන. Tamanට බඹසර රකින්න ආසන බඹසරට හානි වෙන දේවල් පේන දෙයක් තියෙනවා නම් ඒක අයින් කරන්න ඕන.